ආටිකල්ස් කියලා කියන්නේ මොනවද? ආටිකල්ස් කියලා කියන්නේ අව්‍ය පදවලට ඉංග්‍රීසි භාෂාවේ අව්‍ය පද දෙකයි. නමුත් භාවිතා කරන විදිය එක හතරක් වෙනවා. ආටිකල් අතරින් සහ n භාවිතා කරන්නේ අපි නොදන්න එක් දෙයක් ගැන ප්‍රකාශ කිරීමට. දෙකෙන්ම කියවෙන්නේ එකම නම් ඇයි මේ දෙකක්? අපි මේ දෙකෙන් භාවිතා කරන්නේ ඊට පස්සේ පටන් ගන්න වචනය කොන්සනන්ට් එහෙම නැත්නම් ව්‍යංජන શબ્දයකින් පටන් ගන්නවා නම් බැරි වෙලාවත් ඊළඟට පටන් ගන්න වචනේ පටන් ගන්නේ ස්වර શબ્දයකින් නම් එහෙම නැත්නම් vowel sound එකකින් නම් අපි වෙනුවට n යන පදය භාවිතා කරනවා. දැන් බලන්න මෙන්න මේ වචන ටික. an umbrella. umbrella කියනකොට શબ્දය. an apple. apple කියනකොට શબ્දය. an honest man. honest කියනකොට શબ્දය. තවත් මතක තියාගත යුතු කාරණාවක් තමයි සහ n යොදන්නේ වචනයේ පළවෙනි අකුර බලලා නෙවෙයි පළවෙනි શબ્දය බලලා. දැන් බලන්න honest man කියනකොට h අකුර තිබුණත් අපි ඒක කියන්නේ නැහැ. ඒ කියන්නේ silent letter. එතකොට එතන උච්චාරණය වෙන්නේ honest. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි අපි n භාවිතා කරන්නේ. හරි ඊළඟට අපි බලමු මෙන්න මේ the භාවිතාව කොහොමද කියලා. මෙතනදිත් මතක තියාගන්න අදාළ වචනේ පටන් ගන්නේ ස්වරයකින් නම් එතනදි මේ the කියන එක දී බවට පත් වෙනවා. එහෙනම් elephant කියනකොට අපි the elephant නෙවෙයි භාවිතා කරන්නේ the elephant. දැන් අපි බලමු the භාවිතා කරන අවස්ථාවලින් කිහිපයක්. මුලින් සඳහන් කරපු දෙයක් ගැන නැවත කතා කරනකොට අපි the භාවිතා කරනවා. මෙහෙම හිතන්න ඔයාලා ගෙදරට හැමදාම එනවා කුරුල්ලෙක්. අදත් ඒ කුරුල්ලා ඇවිල්ලා ඉන්නවා. එතකොට ඔයා එතනදි කියන්නේ කුරුල්ලෙක් නෙවෙයි කුරුල්ලා. මොකද ඔයා මීට කලින් ඒ කුරුල්ලව දන්න නිසා. අන්න ඒ වගේ තැනකට අපි the භාවිතා කරනවා. The bird is on the roof even today. කුරුල්ලා අදත් වහලේ උඩ ඉන්නවා. තවත් the භාවිතා කරන එක තැනක් තමයි මොකක් හරි ස්පෙસિෆික් දෙයක් හරි කෙනෙක් හරි ගැන හඳුන්වන්න අපි the භාවිතා කරනවා. දැන් මෙහෙම හිතන්න පොණ්ඩයක වතුර තියෙනවා. අපි එතකොට පොණ්ඩකේ වතුර තියෙනවා කියලා කියන්නේ there is water in the pond. මම මෙතන ඒක වචනේ be verb එක එහෙම නැත්නම් is කියන be verb එක භාවිතා කරේ වතුර ගණන් කළ නොහැකි දෙයක් නිසා. එහෙම නැත්නම් uncountable නිසා. හරි කොහොම වුණත් ඒ sentence එකේදී මම the භාවිතා කළේ නැහැ. නමුත් බලන්න මේ පහත තියෙන sentence එක. The water in the cup I poured recently is reddish. දැන් මෙතනදී කියන්නේ මම කප් එකට දාපු වතුර ටික රතු පාට වගේ කියලා. එතකොට මේ the water මෙතනදී the water කියලා අරන් තින මම කප් එකට දාපු වතුර ටික. මෙතන විශේෂ වතුරක් ගැන කතා කරනවා. සමස්ත වතුර ගැන නෙවෙයි කතා කරන්නේ. විශේෂ වතුරක් ගැන කප් එකට දාපු වතුර ටික. මෙතන reddish කියලා අරන් තියෙන්නේ තරමක් රතු පාට වගේ කියලා කියන්නේ. අපිට නිල් පාට වගේ කියලා කියන්න ඕන නම් bluish. අන්න ඒ විදිහට අපිට ish කියන එක දාලා තරමක් මේ වගේ කියලා කියන්න පුළුවන් කලර් එකක්. තවත් the භාවිතා කරන එක තැනක් තමයි එක දෙයක් උපයෝගී කරගෙන සමස්තය ගැන කතා කරනකොට. දැන් බලන්න මෙන්න මේ sentence එක the coconut tree is very useful. පොල් ගස ඉතා ප්‍රයෝජනවත්. මෙතන කතා කරන්නේ එක පොල් ගහක් ගැන නෙවෙයි සමස්ත පොල් ගස් ගැන. the භාවිතා කරන තවත් තැනක් තමයි ලෝකෙටම පොදු සහ ලෝකෙටම එකක් පමණක් ඇති දෙයක් ගැන කතා කරන්න අපි the භාවිතා කරනවා. උදාහරණයක් විදිහට the sun, the moon, ඉර හඳ කියන ඒවා ලෝකෙටම එකයි. ඒකින්ද අපි ඉස්සරහින් the භාවිතා කරනවා. ඊට පස්සේ the sky, the earth like ඇතැම් අවස්ථාවලදී බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට the භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හොටල් එකක් ගමු. හොටල් එකක නමක් කියනකොට the Queen Hotel like that අපිට පුළුවන් the භාවිතා කරන්න. ඒ වගේම තමයි භාෂාවක හෝ රටක හෝ කෙනෙක්ගේ හෝ නමක් කියනකොට අපි කවදාවත් ඒක ඉස්සරහට the භාවිතා කරන්නේ නැහැ. the සමන්, the නිමල්,
අපි එහෙම භාවිතා කරන්නේ නැහැ. The Sri Lanka, the India, like that. අපි the භාවිතා කරන්නේ නැහැ. Alright, then I hope you have enriched your knowledge and wrapping it up now. Catch you in the next video. Thank you for watching.